බොහොම අභියෝගාත්මක ප්‍රකාශයක් කරන්න සිද්ධ වෙලා තියෙනවා මගේ channel එක සම්බන්ධව. මගේ signal channel එක කියන්නේ මගේ channel එක කියන්නේ මම VIP signal channel එකක් විදිහට මම දැනට ඒ කියන්නේ signal දෙනවා Bitcoin එකේ විතරයි. ඒ කියන්නේ මේ long trade එක short trade දෙනවා BTC එකේ විතරක්. එතකොට මේක දෙන්නේ මම ඒ කියන්නේ දැන් අද 24යි අදත් එතකොට දැන් දවස් අපි මම හිතන්නේ පටන් අරගෙන මාසයක් විතර වෙනවා. දැන් මේ ලබන මාසේ 13 වෙනිදා වෙනකන් මම මේක කරන්නේ ෆ්‍රී. ඒ කියන්නේ කාගෙන්වත් රුපියලක්වත් අරගෙන නැහැ. ඒ වගේම මේක දිගට කරගෙන යනවද කියලා තීරණය එකක් නැහැ මම. කාගෙන්වත් පේමන්ට් අරගෙන. එතකොට දැන් එහෙම එතකොට මම මේක කරගෙන යන්නේ මෙන්න මේ සිස්ටම් එකට. දැන් මම ඔයගොල්ලෝ පේනවා ඇති. ඒ කියන්නේ පැය 4න් 4ට BTC long එකක් දෙනවා. ඒ long එක profit වෙනවා වුණාම ඒක close කරනවා. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන්ම ඒ කියන්නේ දැන් bounce වෙන තැනදී අනිවාර්යෙන් close කරනවා. එතකොට ආයෙත් දැන් අපි හිතමු ඊළඟ පැය 4 අපි short එකක් ගත්තා කියලා. එතකොට short එකක් ගත්ත මේ පැය 4දී ඒක profit නොවි සාමාන්‍ය මට්ටමේ තිබිලා නමුත් ආයෙත් අප් එකක් හදනවා නම් නැවත අරක close කරවලා long එකක් දෙනවා ඊළඟ පැය 4දී. එතකොට ඔක බොහොම දශම ගානක loss එකකින් close කරනවා. stop loss කියලා එකක් නැහැ. two step ladder මොකුත් නැහැ. market entry. ඒ කියන්නේ කෙලින්ම limit order එකක් හරි limit entry price එකක් දීලා stop loss එකක් දීලා signal එකක් දාලා මම පාඩුවේ නිදා ගන්න නැහැ. පැය 24න් මම මේක ඉන්නවා. ඔන්න ඔය විදිහට තමයි වැඩේ වෙන්නේ. එතකොට දැන් මට අභියෝගයක් කරන ඕනම කෙනෙක් අනිවාර්යෙන් මගේ channel එකේ මාසයක් මේ ඉන්න members-ලට signal දෙන්න ඕන. සිග්නල් දීලා පෙන්වන්න ඕනේ. එහෙම නැත්නම් මාත් එක්ක ලයිව් මාසයක් ට්‍රේඩ් කරන්න ඕන. හරිද? ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපි ඒ කියන්නේ ඒගොල්ලන්ට මේ වැරදි කියනව නෙවෙයි. සාමාන්‍යයෙන් ක්‍රිප්ටෝ වල ඒ කියන්නේ වැරදි දේවල් සමාජයට දෙන ඒ කියන්නේ කෝස් කරලා ඇත්තටම කෝස් කරලා ඔය කිසිම කෙනෙක්ට ට්‍රේඩින් කරන්න බෑ. ඒක මම මේ 100%ක් සහතික කරලා ඔයගොල්ලන්ට මම පැහැදිලිව කියනවා. එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවනම් ඔයගොල්ලොන්ට ඒ කියන්නේ ඒක ඇත්තටම මේ කන්ෆර්ම් කරගන්න ඔය කෝස් ඕනම ලංකාවේ තියෙන ඕනම කෝස් එකක් කරලා ඉන්න මාත් එක්ක ලයිව් ට්‍රේඩ් කරන්න. ඒ කියන්නේ මමත් එක්ක මම කියන වෙන කයත් එක්ක නෙවෙයි මම මේ අභියෝගේ බාර ගන්නවා. ඔයගොල්ලොන්ට පුළුවන් නම් මගෙත් එක්ක හරි ඒ මං ගන්න මූවමන්ට් විදියට මට එන්ට්‍රි අරගෙන පෙන්නන්න ට්‍රේඩ් ප්‍රොෆිට් කරලා පෙන්නන්න. ඒ කියන්නේ ඕන වුණත් කමන්නේ මට. ඒ කියන්නේ කෝස් එක කරන ඒ කියන්නේ ආයතනයේ අයිතිකාරයෙක් වුණත් මට ප්‍රශ්නයක් නැහැ. පුළුවන් නම් කරලා පෙන්නන්න කරන්න බෑ. ඒ කියන්නේ ඔය ලංකාවේ තියෙන කෝස් සිස්ටම් එක ඔය කෝස් වල සෙටප් කරලා තියෙන විදියට ඔය මාකට් එක මොනම විදියකින්වත් ඔයගොල්ලන්ට රීඩ් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක මම කියන්නේ මගේ channel එක ප්‍රොමෝට් කරගන්න නෙමෙයි. මම කියවනේ මම 13 වෙනිදා තමයි මේක කරනවද නැද්ද කියලා තීරණයකුත් ගන්න. ඒක නිසා දැනට මම මේ කරන්නේ මගේ විනෝද පිණිස මම මේක කරලා පෙන්නනවා. අර දැන් ඔය සමාජයට Binance course කියලා signal channel කියලා ඒ කරන අයව දැන් වැරදි විදිහට දකින්න පිරිසකුත් ඉන්නවනේ. ඒ අන්න ඒගොල්ලන්ට මම ගරු කරනවා. අන්න ඒ වගේම ඒගොල්ලෝ සමහර වෙලාවට මටත් අභියෝග කරන්න එනවා. අන්නේ අභියෝග කරන අයට මම මේ කියන්නේ මුලින්ම ඔයගොල්ලෝ මගේ channel එක පැහැදිලිනේ මම කියපු විදිය, මගේ system එක දුවන විදිය, කෙලින්ම live market entry හැම පැය 4කටම සැරයක් ඉන්න members-ලට කියන්න ඕන මෙතනින් long ගන්න, දැන් close කරන්න, දැන් short ගන්න. ඔන්න ඒ විදිහට වැඩේ කෙරෙන්න ඕන. නැතුව සිග්නල් දාලා නිකන් පැත්තකට වෙන්න බෑ. ඒ කියන්නේ මමත් බලාගෙන ඉද්දි. හරිද? අන්න එහෙම කරන්න පුළුවන් జగතෙක් ඉන්නවනම් ඒ කියන්නේ එයා මගේ ලෙවල් එකේනේ. අන්න එහෙම කෙනෙක් කිසිම ගැටලුවක් නැහැ මාත් එක්ක තර්ක කරාට එහෙම නැතිව නිකන් බොරුවට තර්ක කරන්න එපා. තේරුමක් නැහැ. ඒ කියන්නේ ඇත්තම කතන්දරේ තේරුමක් නැහැ. ඒ කියන්නේ ඒක හේතුව මේ ඒ කියන්නේ මං ගැන හිතාගෙන ඉන්න මට්ටමින් මම කියන්නේ මොනම වෙලාවකවත් තේරුමක් නැහැ. ඒක වැඩේ කරන්න එපා. පුළුවන් නම් අර විදිහට කරන්න ඉන්න ඒක ගැටලුවක් නැහැ. එතකොට අන්න අර විදිහට තමයි channel එක කරන්න ඉන්නේ. ඔන්න ඒ channel එක තමයි ඔයගොල්ලන්ට මම පෙන්නන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි මේකේ සිස්ටම් එක වෙන්නේ. මේකේ පේමන්ට් එකක්වත් කියන මේක දිගට කරනවද නැද්ද කියලා මම තාම කිසිම තීරණයක් අරගෙන නැහැ. ඒක නිසා අන්න අරයා ඔය මහ ලොකුවට ප්‍රොෆිට් ගන්නවා කියලා පෙන්නනවා. ඒ වුණාට සිග්නල් channel එකකුත් කරනවා කියන තැනට එන්න නැතුව මුලින් තමන් දැන් අපි විතර බලන්න දැන් මේක මම කරන්නේ නැතුව කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවද ලංකාවේ කියන එක මට පොඩ්ඩක් පෙන්නන්න. අන්න එහෙම හැමෝටම කරන්න පුළුවන් දෙයක් නම් අන්න මම අයින් වෙනවා මේ ෆීල්ඩ් එකෙන්. හේතුව මේ ඇත්තටම මම channel කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ කියන්නේ මම කොහොමත් කෝස් කරන්නේ. කෝස් නොකරන්න හේතුව
ඔයගොල්ලෝ සෙටප් කරගෙන කැන්ඩල් පැටර්න් ඉන්ටිග්‍රේටර් කියාගෙන ඔය මාකට් එකේ ඔය හදාගත්ත සිස්ටම් එකක් තියෙනවනේ. ඔය විදිහට කවදාවත් මේ බයිනෑන්ස් එක්ස්චේන්ජ් එකත් එක්ක ඔයගොල්ලන්ට හැප්පෙන්න තියා හිතන්නවත් බෑ. පැහැදිලි? ඒකට හේතුව මං සරල උදාහරණකින් කියන්නම්. ඔය මාකට් එකට ඔය සෙටප් කරලා තියෙන කැන්ඩල් පැටර්න් chart ඔක්කොම මේගොල්ලෝ හදාගෙන තියෙන BTC 69000ට කලින්. BTC 69000 අප්පගෙන් පස්සේ ඔය අලුතෙන් ඔය හිස්ටරි වලින් ඉන්නේ කට්ටිය ට්‍රේඩ් කරන්නේ. එහෙම ට්‍රේඩ් කරන්න බෑ. ඕකේ දැන් BTC එක 125000ට යනකම් අප් වෙලා තියෙනවා. එතකොට තමන්ට හිතාගන්න බැරි ලෙවල් වලට යන ලයිව් එක්ස්චේන්ජ් එකක් මොනම හේතුවක් නිසාවත් කලින් සෙටප් කරන්න බෑ. ඒ කියන්නේ හේතුව මේක සිලබස් එකක් නෙමෙයිනේ. පොත් බලාගෙන උගන්වන්න සිලබස් එකක් නෙමෙයි. මේක ලයිව් ට්‍රේඩ් වෙන්න ඕන. ඒ කියන්නේ කෝස් එකක් දැන් මම කරන්නේ මම කෝස් එකක් කරනවා නම් මම ඔයගොල්ලන්ට කියනවා මෙන්න මෙතෙන්දී අප් එකක් හැදෙනවා මෙතන ලොන්ග් එකක් ගන්න පුළුවන් කියලා මම ලයිව් ට්‍රේඩ් එක දාලා පෙන්නනවා. දැන් මම මේ channel එකේ කරන්නේ ඒකනේ. අන්න ඒක අප් වෙනකොට ඒගොල්ලෝ දන්නවා මම දෙයක් දන්නවා කියලා. එහෙම නැතුව බොරුවට කයිවාරු ගහලා කෝස් කියලා එකක් කරන්න බෑ. එහෙම කෙනෙක්ව එළියට දාන්නත් එපා. ලෝක පවක් හේතු එයා මුළු ශේෂතම නැති කරගන්නවා. ඒ කියන්නේ දැන් මම කිව්වා මම පෝස්ට් එකක් දාලා වීඩියෝ 35කින් මේ කියන්නේ මට ඒතර ප්‍රමාණයක් මේ සමහරට අවුරුද්දක් විතරයි මට ඕක මගේ වැඩත් කරගෙන උන කරන්න. එහෙම කරද්දි මම ඔය බයිනෑන්ස් කෝස් වල ඊට පස්සේ ඔය ප්‍රොෆෙෂනල් කියලා හිතාගෙන ඉන්න අය දාන වීඩියෝ නම් වලින් කොටස් අරගෙන වැරදි දේවල් කරන්න එපා කියලා මම ඔය වීඩියෝ මම දානවා. දැන් අදත් දානවා ක්‍රොස් ට්‍රේඩ් කරද්දි කරන්න එපා ඒක කරන්න එපා කියන්නේ ඇයි කියලා ඒක මේ හේතුත් එක්ක. ඒකවල මම මේක කරන්නේ ඔයගොල්ලන්ට උදව්වක්. ඒ කිසිම තැනකවත් මම කිසිම වෙලාවක කියන්නේ මාව ෆලෝ කරන්න කියලා. හේතුව ඒක කරන්න එපා. හේතුව දැන් මම නැති දවසක ඒත් අසරණයිනේ. ඒ කියන්නේ මාගේ පිහිටෙන් තමන් ප්‍රොෆිට් කරත් තමන් අසරණයිනේ. නමුත් මම ඒ සේවාව දෙන්නේ මගේ කැමැත්තට මට ඇත්තටම කරන්න පුළුවන් නිසා. අනිත් එක මම ඒකට ගන්නව නම් ඔය නිකන් මේ ඩොලර් 10 20 කෑලි අරගෙන මේක මේ අච්චර ගාණක් එකතු කර මෙච්චර නේ. කෙලින්ම මම මාව ඩිමාන්ඩ් කරලා ලොකු ගාණකට මම මේක දෙනවා නම් දෙන්නේ. ඒකට හේතුව මම කෝස් එකක් නොකරට මම ඒ මුදල ඒ වටිනකම වුණත් මම channel එකට දෙනවා. ඒකට හේතුව ගොඩක් කට්ටියට තියෙන ප්‍රශ්නයක්. දැන් ඔයගොල්ලෝ හිතන්නේ ඔයගොල්ලෝ මොකක් හරි කොයින් එකක ට්‍රේඩ් එකක් ගන්නවා කියලා. මට බොහොම කෙටි වීඩියෝ එකක් කරන්න හිතුවට මේක ටිකක් මේ දීර්ඝ වෙනවා. ඔයගොල්ලෝ අපි හිතමු XRP එකේ ලොන්ග් එකක් අරගෙන ඔයගොල්ලෝ අල්ලගෙන ඉන්නවා 150 60ක් ලොස්ට්. හරි ඒක ගැටලුවක් නෑ. මේ මාකට් එක උඩට පහළට දෙකට යනවනේ කොහොම. එහෙම යද්දි නමුත් ඊළඟ පැය හතරේදී ඔයාලට තීරණයක් ගන්න බෑ මේ මාකට් එකෙන් අයින් වෙනවද නැද්ද කියලා. ඒකට හේතුව ඊළඟ වතාවෙත් ඕක තව ටිකක් වැටුණොත් ඒ ට්‍රේඩ් එක ලොස්ට්. එතකොට ඔයා ස්ටොප් ලොස් එකක් දාගෙන හිටියොත් ඒ ස්ටොප් ලොස් එකේ වදින තාක්කල්ම ඔයා මේ ට්‍රේඩ් එක හෝල්ඩ් කරගෙන. නමුත් ඒ අතරේ ඔයාට ඒ ස්ටොප් ලොස් වදින ලොස් එක ප්‍රොෆිට් එකකට හරව ගන්න පුළුවන් සිස්ටම් එකක් තමයි මම කරන්නේ. ඒ හේතුව දැන් අපි හිතමු ඔයා XRP ගත්ත කියලා 2400 ද 2400 ඔයා XRP ලොන්ග් එකක් අරගෙන අල්ලගෙන ඉන්නවා. ඒක අප් වෙන්නේ නැහැ. නමුත් ඩවුන් නේද කියලා ඔයාට ෂුවර් නැහැ. නමුත් ඔයා ස්ටොප් ලොස් එකක් දාලා තියෙනවා. මං ඊළඟ පැය හතරේදී කියනවා ওই ට්‍රේඩ් එක ක්ලෝස් කරන්න ෂෝට් එකක් ගන්න කියලා. එතකොට ඔයාගේ ට්‍රේඩ් එක ස්ටොප් ලොස් වදින එක කෙලින්ම ඔයාට හැරෙන්නේ ප්‍රොෆිට් එකක් විදියට. ඉතින් ඔය දේ ඒ කියන්නේ මම ඒක කරනවා. එතකොට ඔය දේ කරගන්න බැරි අය මොනම හේතුවක් නිසාවත් ඒ කියන්නේ Tamanට කරන්න බැරි බව දැන අනුන්ට කියන්න එපා channel කරනවා එහෙම කියලා. ඒ කියන්නේ හේතුව මුලින් Taman කරලා බලන්න. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් අපිටත් පුළුවන් වටේ ඉඳන් අපෝ කොහොම කරන්න පුළුවන්ද හරම කරන්න පුළුවන්ද කියලා. ඒ කියන්නේ ඔය කියවිල්ලනේ ඒක නෙමෙයි මුලින් Taman කරලා බලන්න ඕන. එහෙම කරලා බලන කෙනෙක් නම් ගැටලුවක් නෑ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ මම ඒ කෝස් එක මොන ඔය ගැන මම කියන්නේ මම ඔය සිග්නල් channel එක ගැන කතා කරන්නෙම නෑ. මම එහෙනම් මම වුණා නම් ඕක මම ඔකට ලින්ක් එක දාලා තිබුණාට මම කොයිලාකවත් කියලා නෑ මේකට එන්න කියලා. ඒ කියන්නේ එහෙම සාමාන්‍යයෙන් ලංකාවේ මෙම්බර්ස්ලා ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් අපි හිතමු මම ඕක දුන්න කියලා ඩොලර් අපි හිතමු මාසයකට ඩොලර් 100කට. ඉතින් ඔයගොල්ලෝ 100 දෙනෙක් එකතු කරනකොට මට ලේසි එක ට්‍රේඩ් එකක් දාලා ඩොලර් 10000ක් අරගෙන පැත්තකට වෙන එක. එතකොට ඒක මට ඒක ලයිව් කරන්න පුළුවන් නිසා තමයි මම මේක මේ ෆ්‍රී මාසයක් කරලා පෙන්නන්නේ. මෙන්න මෙහිමයි මේක කරන්න කියන එක. ඒක දාන්නත් හේතුව මේ එතකොට ඔයගොල්ලන්ට මගේ දිහා බලලා අර වැරදි දේවල් කරන අය ඔයගොල්ලෝ රවට්ටන අයගෙන් ගැලවෙන්න පුළුවන්. අන්න ඒකට තමයි මම මේ වැඩේ කරන්නේ. එහෙම නැතුව මේ මගේ මූලික ආදායම ට්‍රේඩින්. ඒතකොට බයිනෑන්ස් ට්‍රේඩින් කරන්න පුළුවන් කෙනෙක් කියන්නේ ඒක දැන් සරල උදාහරණයකින් මෙහෙම ගමු. දැන්
පහමාරට BTC එක අප් වෙනවා නම් ඒ අප් වෙන බව මම දන්නවා නම් එතකොට මම හිතන ලොන්ග් ට්‍රේඩ් එකක් ගන්නවා නම් ඒක ලොස් වෙන්නේ නැත්නම් ප්‍රොෆිට් වෙනවා නම් ඉතින් මේ ප්‍රොෆිට් එක මට එනවා කියන්නේ මට මගේ ආදායම තීරණය කරගන්න මට පුළුවන්. ඒක නිසා කවුරුවත් ඒ ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. අනිවාර්යයෙන්ම කොයිම වෙලාවකවත් මොන ශේෂ්ත්‍රයකදීවත් මම කියන්නේ මේක ශේෂ්ත්‍රයේදී නෙමෙයි ඕනම ශේෂ්ත්‍රයකදී Tamanට බැරි දේ තව කෙනෙක් කරනවා දිහා බලලා කියවන්න එපා. එයා ගැන හොයලා බලලා එයාට පුළුවන් සීමාව හොයලා බලලා අන්න එහෙම කතා කරාට ප්‍රශ්නයක් නෑ. අර එතකොට දැන් එහෙම බලාගෙන යද්දී ඇත්තටම දැන් බැරි අය බොරුවට කෝස් එකක් කරන්න වෙනුවෙන් ඔය ඉඳලා හිටලා ප්‍රොෆිට් එකක් දානවා වාහනයක් වෙන්නනවා. ඒක අපි දැන් ඒ අනිත් එක වාහනයක් කියන දෙයක් Binance Exchange එකට ගෑවෙන්න කොහොමවත්ම විදියක් නෑ. Binance Exchange එකේ වාහන මුකුත් විකිනින්න යනම් මනම් මුකුත් නෑ. රත්තරන් මාල නෑ. ඒක අඩුම ගානේ අපේ ලංකාවේ මුදල් වලින් සල්ලිත් නෑ. Binance එකේ තියෙන USDT ඒකට Binance Trader කෙනෙක් ප්‍රොමෝට් කරනවා නම් අනිවාර්යෙන් ප්‍රොමෝට් වෙන්න ඕන විදි මෙහෙම වෙන්න ඕනේ. එක්ක එයා සිග්නල් එකක් දෙන්න ඕන හරියටම හරියනවා කියලා. දැන් මම 111600 දී මුළු ලංකාවටම පේන්න BTC ෂෝට් එකක් ගන්න කිව්වා. TP 3ක් දුන්නා. TP 3න් එකක් ෆස්ට් TP එක 1,2000 ඒක හිට් වුණා. දෙවෙනි එක දුන්න 94500 දී ඒක හිට් වුණා. ඊළඟ එක දුන්නේ 86500 ඒකත් හිට්. හරිද? එතකොට දැන් ඔය අන්න ඒ විදිහට මුළු ලංකාවටම පේන්න බයින්න දුව සිග්නල් එකක් දෙන්න පුළුවන් නම් අන්න එයා වැඩි. ඒකත් එකක් නෙවෙයි. එයා ඒ කියන්නේ හැමදාම මේක කරන්න ඕන. නැත්නම් එකක් කියලා කනාවට හරි ගියාට පස්සේ මේ එහෙම කියන්න බෑනේ. එතකොට ඊට අමතරව එහෙම නැත්නම් තව විදිහක් තියෙනවා. ලයිව් රන් වෙන එක්ස්චේන්ජ් එකේ එයා ලයිව් ප්‍රොෆිට් කර පෙන්නන්න ඕන. එතකොට දැන් මම ගන්න හැම ට්‍රේඩ් එකක්ම මම channel එකේ දෙන හැම ට්‍රේඩ් එකක්ම මම මේක FB දානවා, TikTok දානවා, YouTube දානවා. ඒ කියන්නේ මුළු ලංකාවම ඕක නොදැක්කට ඒක මම දැනටත් කරගෙන යන දෙයක්. ඉතින් නමුත් කොයිම වෙලාවකවත් දැන් ඔයගොල්ලෝ උනත් කිසිම දවසක මම හිතමු මම BMW 7 series එකක් ලංකාවට ගෙන්නලා මම ට්‍රේඩින් කරලා මේ වාහනේ ගත්තා කියලා වෙන්නවා කියලා. ඉතින් ඒ වාහනේ මට සමහර විට රටේ ඉන්න යාළුවෙක් අරන් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් මම වෙන ව්‍යාපාරයක්, ඒ කියන්නේ මම ක්‍රිප්ටෝ කියලා එකක් දන්නෙත් නෑ. නමුත් මම අපි හිතමු දැන් අපේ පරම්පරාවෙන් මට ලොකු සල්ලියක් හම්බෙලා මම ගත්ත වාහනයක් ඒක. එහෙම කියන්න පුළුවන් නේ. අන්න ඒ වගේ දේවල් විශ්වාස කරන්න යන්න එපා. අනිවාර්යයෙන්ම ක්‍රිප්ටෝ කියන්නේ ක්‍රිප්ටෝ. එතකොට දැන් කෑම හදන වීඩියෝ එකක් නම් මම කෑම එකක් හැදුවා කියලා අවසාන අදියර පෙන්නන එක නෙමෙයි. යා පටන් ගන්න තැන ඉඳලා උයන්න ඕනේ. එයාට උයන්න පුළුවන් කියන එක බලාගන්න. නැත්නම් කඩින් ගත් එකක් ගෙනල්ලත් අපිට පෙන්නනවා මෙන්න මං හදපු රයිස් එක කියලා. අන්න ඒ වගේ නේ. ඒක නිසා මේක මේ ඒ කියන්නේ මම මේ කතා කරන්නෙත් මේ මම ඇවිල්ලා ලොකු නිවේදකයෙක් නෙවෙයි. ඒ කියන්නේ මේ කතාවේ දක්ෂයෙක්ම නෙවෙයි. මම ට්‍රේඩර් කෙනෙක්. එතකොට නමුත් මට තේරෙන සිංහලෙන් මම ඔයගොල්ලන්ට පැහැදිලි කරන්නේ ඔයගොල්ලන්ට මේ වෙන විනාශය නවත්තන්න මිසක්. එහෙම නැතුව මොනම හේතුව නිසාවත් මට කාගෙන්වත් ලාභ ප්‍රයෝජන අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මම කෙලින්ම කියනවා ඔයගොල්ලෝ මේ අර විනාශ කරන මුදලක් තියෙනවනේ. ඔය Binance Exchange එකට පෝස්ට් වලට වියදම් කරනවා රුපියල් 30-40000. ලෝක අපරාධයක්. මම කියන්නේ මොනම හේතුවක් නිසාවත් ලංකාවේ තියෙන කිසිම කෙනෙක්ගේ කිසිම කෝස් එකකට යන්න එපා. තේරුමක් නැහැ. කිසිම තේරුමක් නැහැ. මම ඔය ලංකාවේ ඔය කෝස් කරන අය දැන් අවුරුදු 6ක් කාලයක් තිස්සේ මම බලාගෙන ඉන්නවා. කිසිම කෙනෙක් ඔය කවුරුවත් ට්‍රේඩර් කෙනෙක් නෙවෙයි. ඒගොල්ලන්ට පැය 24 ඇතුළත ලයිව් ට්‍රේඩ් කරන්න බෑ මේ මාකට් එකේ. එහෙම පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට මැසේජ් මේ මං දාන පෝස්ට් වලින් ඕන එකකට මට කමෙන්ට් එකක් දාන්න මචං. මාත් එක්ක ලයිව් ට්‍රේඩ් කරන්න එන්න මට ඔය උඹ කියන දේ කරන්න පුළුවන් කියලා අන්න මම පිළිගන්නවා. හේතුව මේ එතකොට අපිට ලයිව් ට්‍රේඩ් කරගන්න පුළුවන් නේ. අන්න එහෙම කරලා පෙන්නුවොත් මම යාව රිකමන්ඩ් කරනවා. ඒ කියන්නේ ලංකාවේ බයිනෑන්ස් කරන්න ඕන කවුද නැත්තේ කවුද කියන එක තීරණය කරන්න නෙමෙයි මම ඉන්නේ. නමුත් අර ඔකට අහු වෙන අයව බේරගන්න මම මේ කරන දෙයක් ඒක. එතකොට ඔය සිග්නල් channel කරන අයත් එහෙමනේ. ස්ටොප් ලොස් එකක් කියන්නේ මොකද්ද? ස්ටොප් ලොස් එකක් කියන්නේ තමන්ගේ ඩොලර් 100ක මාජින් එකක් දැම්මොත් ඒ ට්‍රේඩ් එකට අපි දානවා අපි හිතමු 150ක් විතර ස්ටොප් ලොස් එකක්. ඉතින් අර ස්ටොප් ලොස් එක වෙදරම ඔයාගේ 150ක් ඉවරයි. ඉතින් ස්ටොප් ලොස් කියන්නේ ස්ටොප් අයින් කරාම ලොස්ට්. හරිද? ඒ කියන්නේ ලොස්ට් කියන්නේ ලොස්ට්. එතකොට මේ ලොස්ට් එක ඔයාගේ කවර් කරගන්න එයා දෙන ඊළඟ සිග්නල් එක එනකන් ඉන්න ඕනේ. ඒ සිග්නල් එකෙන් ඒකත් ප්‍රොෆිට් වෙන්නත් ඕන. ඉතින් එතකොට ඕක වෙන සම්භාවිතාවය අපිට හිතා ගන්නවා. නමුත් අර ඔයාගේ ඩොලර් 50ක් යනකන් ලොස් යන ට්‍රේඩ් එක අපි ගන්නවා සෙල්.
එකන් ලෝන් එකක් ගත්තොත් අපි ගන්නවා ෂෝට් එක ක්ලෝස් කරනවා නම් අපි ඒක ක්ලෝස් කරලා ගන්නවා ලෝන්. අන්න ඒ විදිහට මේක මේ සිස්ටම් එකක් හදලා තමයි මම කතා කරන්නේ. ඒක නිසා ඒ මගේ සේවාව කරගෙන යන්නේ මම ඒ විදිහට. ඒක නිසා කිසිම කෙනෙක් මේ මම කරන දේවල් ගැන වද වෙන්න අවශ්‍ය නැහැ. හේතුව මම කරන විදිහට කරලා පෙන්වන්න බැරි නම් පුළුවන් නම් අන්න එහෙම අභියෝග කරාට කමක් නැහැ. එහෙම නැතුව නිකන් බොරුවට තර්ක කරන්න එපා. තේරුමක් නැහැ. ඒ කියන්නේ මම 100%ක් විශ්වාසයෙන් මේක කියන්නේ හේතුව තේරුමක් නැහැ. එහෙම මේ කියන්නේ තව කෙනෙක්ට මාව මෙන්න මේක මෙහෙමයි මේක මෙහෙමයි කියලා පෙන්වන්න පුළුවන් තැනක් ඔය එක්ස්චේන්ජ් එකේ තියෙනවා කියලා තියෙනවා නම් මම ඒක දන්නවා. ඒ කියන්නේ හේතුව මම මේක ලොකු කාලයක් තිස්සේ සෑහෙන්න කැපකිරීම කරලා කරපු දෙයක්. ඒක නිසා මේකේ හරි දේ මොකද්ද වැරදි දේ මොකද්ද කරන්න ඕන දේ මොකද්ද නොකළ යුතු දේ මොකද්ද කියන එක මට කවුරුත් උගන්වන්න ඉන්න අවශ්‍ය නැහැ. මේ හැමෝම තනියම ට්‍රේඩ් කරන්න ඉගෙන ගන්න. ඒක ගැටලුවක් නැහැ. ඒ කියන්නේ හේතුව ඒ කියන්නේ මොන විදිය කියන්නේ අපි හිතමු දැන් ඔයගොල්ලන්ට ඩෙමෝ විදියට ට්‍රේඩ් කරන්න පුළුවන් යන්නේ. එහෙම කරලා තමන් සිස්ටම් එකක් හදාගෙන එහෙම ට්‍රේඩ් කරලා ගැටලුවක් නැහැ. ඒක තමන්ගේ කැමැත්ත තමන්ගේ කියන්නේ අනිවාර්යයෙන්ම කොහොමද තමන් මේක ඉගෙන ගන්න ඕන නැහැ. නමුත් කිසිම දැනට ලංකාවේ කෝස් කරන මට නම් කියන්න බෑ. ඒක මට අයිතියකුත් නැහැ. මේ කිසිම කෙනෙක් ඔය උගන්වන ඔය තියරි එකට කවදාවත් ඔයගොල්ලන්ට මේ මාකට් එකේ දිනන්න හම්බ වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ඕනනම් ඔය විදිහට තව මට හරියටම දවස කියන්න බෑ. තාම ඕනනම් අපි ටාගට් කරමු මාසයක් කරයි ඔය account ඔයගොල්ලෝගේ account වලට ಗುಣ දේවත් හිතා ගන්න බැරි වෙනවා. තාම මාසයක් හෝ එකමාරක් ඇද්දි ඒ තරම් මේ මාකට් එක භයානකයි. ඒ කියන්නේ හේතුව මට දවස් කියලා කියන්න බෑ. මේ මාකට් එක ඇවිල්ලා රන් වෙන්නේ අන්තිම දරුණු සිස්ටම් එකකට. බොහොම සරල විදියට ඔයගොල්ලන්ව අල්ලගන්නවා යම්කිසි ස්ටෙප් එකකට මෙන්න මේ විදියට රන් වෙනවා කියලා මෙතඩ් එකක් ඔයගොල්ලන්ට පෙන්නලා. ඒ පෙන්නලා ඔයාව ඒකට අල්ලගත්තට පස්සේ විශ්වාසය ඇති කරාට පස්සේ ඒ විශ්වාසය ඇති වෙච්ච තැන තමයි ඔයාව නැති කරලා දාන්නේ. ඒක තමයි මේ මාකට් එකේ සිස්ටම් එක. එතකොට මේකේ තියෙන අඳුරු පැතිකඩවල් දරුණු පැතිකඩවල් නොදැක්ක අය නෙවෙයි. ඒගොල්ලෝවට අහුවෙලා නාගත්ත නිසා තමයි ඔය කෝස් කියන එක පටන් ගන්න හේතුව. ඒ කියන්නේ බයිනන්ස් ට්‍රේඩින් කරගන්න පුළුවන් කෙනෙක් ඇත්තටම කෝස් කරන්න අවශ්‍ය නැහැ. දැන් හේතුව මට මේ ඔයගොල්ලොත් එක්ක කතා කරන වෙලාවෙත් මගේ ට්‍රේඩ් එකක් රන් වෙනවා. එතකොට දැන් මේ මම විනාඩි 10ක් 20ක් කතා කරන්නේ ඒ ට්‍රේඩ් එක රන් වෙද්දි. නමුත් මට මේ ඔයගොල්ලෝ වෙනුවෙන් ජීවිත කාලෙම කෝස් කරනට වැඩිය ලේසි ට්‍රේඩ් කරන්න. ඉතින් අන්න ඒ වගේ කෙනෙක් ඕන ලංකාව ඇතුලේ බිහි වෙන්න. එහෙම කෙනෙක් බිහි කරන්න මේ ලංකාවේ කිසිම කෙනෙක් නැහැ ක්‍රිප්ටෝ ගන්නන. ඒ කියන්නේ මම දන්න තරමින් නැහැ. එහෙම ඉන්නවනම් මේකට මට දාන්න මෙන්න මෙයා හොඳයි කියලා මම පොඩ්ඩක් චෙක් කරන්න ඒගොල්ලෝ හොඳයිද කියලා. අන්න ඒක නිසා තනියම ඉගෙන ගන්න. තනියම කරගෙන යන්න. ඒ කියන්නේ හේතුව ඔයගොල්ලෝ කෝස් එකට දෙන සල්ලි මට කමන්නේ ලික්විඩ් සීරෝ කරලා ට්‍රේඩ් එකක් දාගෙන හිටියත් මට කිසි ප්‍රශ්නයක් නැහැ. හේතුව මේ ඒක කවදා හරි ප්‍රොෆිට් වෙයි. ඒ කියන්නේ ලොස් වෙන්නේ නැහනේ. අර කෝස් වලට දෙන සල්ලි අපරාධයක්ම තමයි. අනිත් එක සිග්නල් channel වලට. ඒ කියන්නේ මම channel කරන කෙනෙක් වුණාට මම කරන සිස්ටම් එක මම දැන් කිව්වනේ. අන්න ඒ විදියට කෙරෙන්නේ නැහනේ මේ ලංකාවේ කිසිම සිග්නල් මේ ලංකාවේ නෙවෙයි ලෝකෙම කෙරෙන්නේ නැහැ. ওই විදියට කරන්න බෑ වෙන කාටවත්. එතකොට සිග්නල් channel වලට යන්නත් එපා. ඉතින් තේරුම නැහැ. ඔය ස්ටොප් ලොස් දානවා කියන එක නම් තේරුමම නැති වැඩක්. තනියම තමන් සිස්ටම් එකක් හදාගන්න කන් අර තමන්ගේ මුදල් බේරගන්න තමන්ට මේ මුදල් පරිස්සම් කරලා ට්‍රේඩින් කරන්න අඩුම ගානේ ඔයගොල්ලන්ට පොඩි හරි එක්ස්පීරියන්ස් එකක් ගන්න. මේක වෙන්නේ මොකද්ද කියලා මේක වෙන්නේ මොකද්ද කියන එක හරි පෙන්නලා දෙන්න තමයි මම මේ සිස්ටම් එකක් හදලා තියෙන්නේ මේ channel එකක් විදිහට. ඒ කියන්නේ ලබන මාසේ මම හිතන්නේ 13 වෙනිදාට ඔක්කොම ඩියුරේෂන් ඉවර වෙන්නේ. එතකොට අන්න එදායින් පස්සේ මේක කරනවද නැද්ද කියලා තීරණයක් කරන් මම පටන් ගත්තොත් මිසක් තාමත් මම මේක VIP එකක් විදිහට සල්ලි අරගෙන කරනවද කියලා තීරණයක තාම නැහැ. ඒක මම එදාට තීරණයක් ගන්නම්. මගේ තීරණ මම නිගන්නේ. අර ඒක නිසා මම කරන දේවල් ගැන කිසි කෙනෙක් පද දෙන්න එපා. හැබැයි නමුත් මෙහෙමයි. මට වඩා උසස් කෙනෙක්. ඒ කියන්නේ මට වඩා දැනුමක් තියෙන කෙනෙක් ඉන්නවා නම් අන්න එයා මාත් එක්ක තර්ක කරාට ගැටලුවක් නැහැ. නමුත් මම කරන මට්ටමවත් කරලා පෙන්නන්න ඕනේ මට. හරිනේ? පැහැදිලිනේ? අන්න ඒ විදිහට කරගෙන යන්න හැමෝම මොලේ කල්පනාවේ වැඩ කරන්න හේතුව මේක ඇවිල්ලා අන්තිම දරුණු භයානක ඔය කියන කාර් ගේන්න ෆෝන් ගේන්න රත්තරන් මාල ගේන්න නෙවෙයි ඔයගොල්ලොන්ට මේ බයිනන්ස් එක්ස්චේන්ජ් එක තියෙන්නේ. කොහොම හරි මොන විදියෙන් හරි මේකෙන් තමන්ගේ කැපිටල් එක බේරගන්න එක තමයි අංක එක. පැහැදිලිද? ඒ වාහන ගේන්න පුළුවන් කෝස් කරන අයට. ඒ කියන්නේ ඒගොල්ලෝ ට්‍රේඩ් කරන්නේ නැහනේ. ඒගොල්ලන්ට පුළුවන් වාහනයක් ගේන්න. ඒක හරි. ඇයි ඔයගොල්ලෝ ඒකට ඔයගොල්ලන්ට ගෙවන පේමන්ට් එකෙන් ඒගොල්ලන්ට වාහන ගෙවන්න පුළුවන්.
ෆෝන් ගන්න පුළුවන් ඒ විදිහට. නමුත් ට්‍රේඩ් කරලා වාහන ගේන්න සෑහෙන්න දැනුමක් තියෙන්න ඕනේ. ඒකට හේතුව මෙහෙමනේ. දැන් ඔයා ලක්ෂ 5ක් අද හෙව්වට ඊළඟ ලක්ෂ 5 ඔයාගෙන් නැති කරන්න තමයි බයිනෑන්ස් එක try කරන්නේ. ඉතින් එතකොට එහෙම කෙනෙක්ට මේ වාහන නෙවෙයි ඔය තියෙන ගෙදර තියෙන බයික් එකට තෙල් ගහ ගන්නත් බැරි තත්ත්වයක් තමයි බයිනෑන්ස් එකෙන් නිතර උදා කරලා දෙන්නේ. ඒක තමයි ඇත්ත කතන්දරේ. මේක මේ අඳුරු පැතිකඩ මම ඉස්සරහට ඉතින් පුළුවන් විදිහට කියන්නම්. අනිවාර්යයෙන්ම මේ මොලේ කල්පනා කරලා වැඩ කරන්න. මම යන්නේ දේ විතරයි කියන්නේ. එහෙම නැතුව මේ මම මගේ channel එක ප්‍රොමෝට් කරන්නේ මේ හේතුව කොහොමද මම සල්ලි අරගෙන තාම කිසිම කෙනෙක් මේකට බඳවගෙන නැහැ. ඔය ඉන්න අයත් සාක්ෂි. මේ අර විරුද්ධ වෙන අය කියන්නේ ඔය කෝස් කරන අයට channel කරන අයට විරුද්ධ වෙන අයට ඒ කියන්නේ මමත් කැමතියි. ඒ කියන්නේ ඒගොල්ලෝ කරන්නේ හොඳ දෙයක්. නමුත් ඔය ලංකාවින් අනිත් මිලියන ගානම බයිනෑස් කෝස් කරා channel කරා කියන එක අපි ඒගොල්ලෝ ගැන තොරතුරු හොයලා අපි ඒගොල්ලන්ට විරුද්ධ වෙන එක වෙනම කතන්දරයක්. දැන් මගේ සිස්ටම් එකට මම මේක කරලත් පෙන්නද්දි තවදුරටත් ප්‍රශ්න තියෙනවා නම් මම කරන දේ අල්ප මාත්‍රයක් හරි මට මාසයක් එපා මට දවසක් BDC මොමන්ට් ටික මේ අපේ VIP කීයට කරලා පෙන්නන්න. අන්න එතකොට මම පිළිගන්නම් ඔයා වැඩක් කියලා. එහෙම නැතුව නිකන් බොරුවට කතා කරන්න එපා. වෙලාව අපරාධي දෙන්න කියනවා. හරිද?